උතුම් බරණැස් නුවර ඉසිපතන මිගදා පුණ්‍ය භූමියේ බෝධිසත්ව ගුණෝපේත ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් විසින් නිර්මාණය කොට තන්පත් කළ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ වාර්ෂිකව කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවයට සමගාමීව සිදු කරනු ලබනවා. මේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ එදා නාගර්ජුන කුණ්ඩ සහ තක්සිලා කියන ප්‍රදේශවලින් සොයා ගන්නට යෙදුණු උතුම් සර්වඥ ධාතුන් වහන්සේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් වෙනුවෙන් උන්වහන්සේට මේ ධාතුන් වහන්සේ පිරිනමන්නට යෙදුණා. ධර්මපාල උතුමාණන් ඉතාමත් මනරම් කරඬුවක මේ ධාතුන් වහන්සේ තැන්පත් කොට උතුම් බරණැස් ඉසිපතන මිගදාහි මූලගන්ධකුටි මහා විහාරයේ තැන්පත් කරවන්නට යෙදුණා. වාර්ෂිකව කඨින චීවර පූජා පින්කමට සමගාමීව උතුම් ධාතු වන්දනාව සිද්ධ කරනවා. පසු කාලීනව තායිලන්තයේ වර්ෂයේ මහා බෝධි සමාගමේ මූලගන්ධකුටි මහා විහාරයට පරිත්‍යාග කරන්නට යෙදුණු මේ උතුම් නව කරඬුන් වහන්සේ මේ සර්වඥ ධාතුන් වහන්සේලා කිහිප නමක් හැටියට වැඩ සිටිනවා. නාගර්ජුන කුණ්ඩ සහ තක්සිලා කියන ප්‍රදේශවලින් එදා ඉංග්‍රීසි ආණ්ඩුව විසින් සොයා ගන්නට යෙදුණු සර්වඥ ධාතුන් වහන්සේ මේ සර්වඥ ධාතුන් වහන්සේගේ මුල්ම කරඬුව හැටියට එදා සොයා ගන්නට යෙදුණු අවස්ථාවේ කරඬුව සහිත ධාතුන් වහන්සේ ධර්මපාල උතුමාණන්ට පරිත්‍යාග කරන්නට යෙදුණා. ඉන් අනතුරු ධර්මපාල උතුමාණන් අලුත් කරඬුවක් නිර්මාණය කරලා මේ ධාතුන් වහන්සේ තැන්පත් කරවන්නට යෙදුණා. පසුව තායිලන්තයේ විසින් මේ අලුත් කරඬුව පිරිනමන්නට යෙදුණා. 2012 වර්ෂයේ උතුම් නිර්මල සර්වඥ ධාතුන් වහන්සේගේ අනන්ත